හෙලෝ කොහොමද යාලට? අද මම ඔයාලව එක්කරගෙන ආවේ සවුත් කොරියාවල තේකු සිටි එකේ තියෙන යොන්ග්යොන්සන් කන්ද පාමුල පිහිල්ලා තියෙන සුන්දරම සුන්දර යොන්ග්යොන්සා පන්සලට. Welcome to Yonggyeonsa Temple, one of Daegu's peaceful Buddhist temple surrounded by beautiful mountains and nature. මේ පන්සල සියවස් ගණනාවක ඉතිහාසයක් රැකගෙන අදටත් භාවනා ආගමික වතාවත් නිසියාකාරයෙන් කරන පන්සලක්. ඒ වගේම තමයි කලබලකාරී වටපිටාවෙන් මිදිලා හරිම නිස්කලංක නිහඬ බවක් සොයන අයට ගොඩාක්ම විශේෂ ස්ථානයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පාඩුවේ නිදහසේ ඇවිල්ලා තමන්ගේ ආගමික වතාවත් කරලා ඉන්න පුළුවන් හරිම නිස්කලංක පරිසරයක් තියෙන පන්සලක්. Every step here brings peace and every corner tells a story of Korean culture, history and spirituality. මම මෙහාට ඇවිත් හරියටම සතියකට පස්සේ තමයි මම මගේ ෆස්ට් කොරියන් මීල් එක try කරන්න ගියේ. And yes, this was my very first time tasting Korean food. මුලින්ම ටිකක් කන්න කම්මැලිත් වගේ හිතුණා. රස කොහොම වෙයිද මට සෙට් වෙයිද කියලා දන්නේ නැති නිසා. ඔන්න බලන්නකෝ දැන් නම් කෑම එක මේසටත් ඇවිල්ලා තියෙන්නේ. මේ මහත්තයා මට කෑම එක හදලා දෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ මස් එකක්නේ තියෙන්නේ කටු අයින් කරලා ඒක මට කන්න පුළුවන් විදියට හදලා දෙන ගමන් තමයි ඔය ඉන්නේ. But the moment I took the first bite, I was pleasantly surprised. අද මං කන මේ ඩිෂ් එක තමයි හේජන්කුක් කියලා කියන්නේ. ඒ කියන්නේ කොරියාවේ ගොඩාක් ජනප්‍රිය සුප් එකක් තමයි මේ හේජන්කුක් කියන්නේ. first time කාපු කොරියන් ෆුඩ් එක නම් ඉතින් අවුලක් නෑ මට. shape
trying local food is one of the best ways to experience a new country and its culture. එහෙනම් මම මෙතනින් නවතින්නම්. Don't forget to like, subscribe and join me for more adventures in South Korea. See you in the next vlog. Bye bye.